මට කොයිම වෙලාවකවත් නැන්ද නෑ කියන එකක් දැනෙන්නේ. සමහරක් දේවල් සිද්ධ වෙනකොට මට එකපාරට ඔළුවට එන්නේ මේක නැන්දට කියන්න ඕනේ. අර එහෙම එකක්. නැන්දගේ ජීවිත කතාවේ මොන දේවල්ද මෙතන වෙන්නේ? ඒ කියන්නේ පෙන්වන්නේ චිත්‍රපටය ඇතුලේ පෙන්වන්නේ සහ පවුලක් විදිහට ගන්න තියෙන තීරණ ටිකක් තියෙනවානේ. එතකොට ඒකෙම මම තනි පුද්ගලයෙක් විතරයි. මේ මගේ දැක්ම සහ මම හිතන විදිහ. හැබැයි එතනින් එහාට හරි උත්තරයක් ඒ ලබා දෙන්න එක මම නියෝජනය කරන එක නෙමෙයි. ඒකට ඒ තීරණ ගන්න වෙනම කට්ටිය ඉන්නවා. වැඩි උඩ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඒ තීරණ ගන්න. මෙහෙම බයෝපික් එකක් හැදෙන්න තියෙන කෙනෙක් ගත වෙච්ච කාලය අර අපි කියන්නේ ඉක්මන් වැඩි කියලා එකක්. එහෙම දෙයක් විය හැකි. බයෝපික් හැදෙන්න ඕනේ කියලා එකක් නෑ. කවදා හරි දවසක අනිවාර්යෙන් මාල්නී ෆොන්සේකාගේ බයෝපික් එකක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ගොඩක් වෙලාවට මං කරපු චරිත හරහා මේ ප්‍රේක්ෂකයා හිතනවා ඒ තමයි සෙනාලි. කියන්නේ මෙච්චරයි සෙනාලිට කරත හැකි කියලා. සෙනාලිට වැඩි කැපැසිටි එකක් තියෙනවා. ඉතින් වෙන විදිහක් නෑනේ. මට එහෙම හදිස්සියක් නෑ. ඔව් වයස යනවා, කාලය යනවා. හැබැයි කමක් නෑ. මෝඩකමක් වුණත් ඉතින් ආයි කරනවා. පොඩ්ඩක් ඒකේ පාඩම් ටිකක් ඉගෙනගෙන. ආදරේදී වුණත් එහෙමනේ. එහෙමද? මන් දන්නේ හරි හරි. මගේ ජීවිතේ පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් 2012 සැප්තැම්බර් 22 සිරිපැරකුම් චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නට පස්සේ. මම හිතනවා මං තනි වෙලා නැහැ. හැබැයි මං තනිකමට කැමතියි. alone but not lonely. ඇත්තම කතාව අපිට අපි විතරයි. මගේ අම්මා තාත්තා මගේ ජීවිතෙන් ෆිසිකලි නැති වෙනවා. දැන් ලොකු නැන්ද ගත්තොත් ෆිසිකලි මට එයා නැති වෙනවා. හැබැයි මගේ හිතේ ඉන්නවා. ජීවිතය අතරින් හිතුණු තැන්, ජීවිතේ මහන්සි කියලා හිතුණු තැන්, ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතුණු තැන් ගොඩක් තිබුණා නැතුව නෙමෙයි. ආදරේ නිසා ජීවිතේ වැටුණ තැන් තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා මම ලේකනේ මෙහෙම වෙලා තියෙනද? මෙයා තමයි මගේ ජීවිතේ සදාකාලිකව ඉන්නේ, මෙහෙම තමයි වෙන්නේ කියලා අපිට ෂුවර් කරන්න බෑ කිසිම දෙයක් ජීවිතේ. එතකොට මම රැවටිච්ච තැන් තියෙනවා, ආදරේ නිසා දුක් විඳපු තැන් තියෙනවා, මානසික නිදහස කියන දේ නැති වෙච්ච ගොඩක් තැන් තියෙනවා ආදරේදී. මගේ ජීවිතෙත් මගේ වීරයා තාත්තා. ඒක අදටත් වෙනස් වෙන්නේ. තාත්තා මගේ ජීවිතෙන් නැති වෙනකොට ඒක හරි අනපේක්ෂිතයි. ඒ කියන්නේ මම රෙඩි වෙලා හිටියේ නෑ ඒ දෙයට. සහ මගේ පළවෙනි ජීවිතේ පළවෙනියටම මගෙන් මට නැති වෙලා ගියපු අහිම් වෙලා ගිය මගේ තාත්තා. හැමතිස්සම මම මොන දේ කරත් මම හිතනවා මොන ප්‍රශ්නේ හිටියත් තාත්තේ මොකද මේකට මං කරන්නේ? අම්මේ මොකද මේකට මං කරන්නේ කියලා තමයි මං අහන්නේ. ආයිබෝන්. ඉතින් අදත් ඔබ එකතු වෙලා තියෙන තවත් මිර වැඩසටහනක් එක්ක. ඉතින් අද මාත් එක්ක සම්බන්ධ වෙන්නේ අද මගේ වැඩසටහනට එන්නේ විශේෂ චරිතයක්. මුළු රටක් දන්න දැවැන්ත පවුලක, මුළු රටක් ආදරය කරන පවුලක තවත් එක චරිතයක් තමයි මාත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් සෙනාලි කොෂිලා ෆොන්සේකා. සම්පූර්ණ නම හොයාගෙන. ආයිබෝන්. කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ මේ දවස්වල හොඳට සතුටින් ගෙවෙනවා. ඉතින් ඒ කියන්නේ රාජකාරී කියන්නේ මගේ රස්සාව ගත්තාම මගේ වෘත්තීය පැත්තෙන් ගත්තාම ගොඩක් මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්නවා. චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒකත් එක්ක සතුටින් ජීවිතේ ගෙවෙනවා. දැන් කාලයකට පස්සේ නේද ආපහු ඇක්ටිව් වෙලා තියෙන්නේ ෆීල්ඩ් එකේ. ඔව් කාලයකට පස්සේ කියන්නේ මම අවුරුදු 2-3ක් විතර කියන්නේ නාටකංකාරයෝ නිර්මාණය ඉවර වුණාට පස්සේ ඇත්තටම වැඩ එහෙම ලොකුවට බාරගත්තේ නැහැ. කරපු වැඩ තියෙනවා. හැබැයි කාලයක් මට නිහඬ වෙන්න සිද්ධ වුණා. මොකද මගේ පෞද්ගලික ජීවිතය කියන්නේ මගේ අම්මා වෙනුවෙන් මම පොඩ්ඩක් නිහඬ වෙලා හැමදේම පැත්තකින් තියලා මේ අම්මා වෙනුවෙන් කැප වුණා. අවුරුදු 1.5කට කිට්ටු වෙන්න මං ඈත් එක්ක හිටියා. ඊට පස්සේ ඇගේ දේවල් සිද්ධ වෙලා ඒ විදිහට යනකොට ඉතින් දුවෙක් විදිහට මටත් අර ජීවිතේ ආපු එක ප්‍රශ්නත් එක්ක මොකද්ද මං කරන්නේ? මොකද්ද මගේ ජීවිතේ ඊළඟට මං කරන්නේ කියන වගේ තැනක හිටියා. ඉතින් ඔය කොහොම නමුත් අවුරුදු 3-4ක් විතර සයිලන්ට් ඉඳලා නැවත මම හිතුවා නෑ මම පොඩි කාලේ ඉඳන් මගේ ආසාව තිබ්බේ රංගන ශිල්පිනියක් වෙන්න, නිලියක් වෙන්න, කලාකාරිනියක් වෙන්න. ඉතින් ඒක නිසා මම ඒ වෙනුවෙන් කැප වෙනවා, ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කරන දේ හරියට කරන්න ඕනේ හින්දා ඒ වෙනුවෙන් මම මගේ කාලය මම වැය කරනවා කියලා. ඉතින් ඒකත් එක්ක නැවතත් වැඩ පටන් ගත්තා. සතුටක් ඉතින් බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ඉතින් ආපහු සෙනාලි ෆොන්සේකා ඇවිල්ලා තියෙනවා, ඇක්ටිව් වෙලා තියෙනවා, වැඩ ගොඩක් දැන් ආපහු පටන්ගෙන තියෙනවා. ටෙලි ඩ්‍රාමා සහ මේ චිත්‍රපට කීපයකටත්
සම්බන්ධන ඉදිරිදි තිරගතවීමට නියමිතයි. ඔවු ඒ කියන්නේ මගේ චිත්‍රපටි ගණන් හදලා බැලුවම දැන් නම් 10ක් විතර තියෙනවා එන්න. ඉතින් චිත්‍රපට කීයක් විතර කරලා තියෙනවා? 10ක් විතර කරලා තියෙනවා. 10ක් විතර කරලා ඒ කියන්නේ ඒ බ්‍රේක් එක ගන්න කලිනුත් මම සාමාන්‍යයෙන් 6ක් 7ක් විතර කරලා තිබුණා. ඊට පස්සේ ඉතින් දැන් මේ අලුතෙන් එකතු වෙච්ච නිර්මාණත් එක්ක 10කට කිට්ටු වෙන්න තියෙනවා ප්‍රේක්ෂකයා අතරට එන්න. හැබැයි ප්‍රේක්ෂකයෝ දැකලා තියෙන තාම මගේ සිනමා නිර්මාණ 3යි. ඉතින් ඒ සිනමා නිර්මාණ 3ට සහ මම කරපු අනිකුත් ඒ කියන්නේ ටෙලි නිර්මාණ 4 කෝටිය ගත්තත් නාටකංකාරයෝ ගත්තත් ඔහොම නිර්මාණ කිහිපයක් තියෙනවා. කියන්නේ මගේ වැඩ ගත්තාම සාමාන්‍යයෙන් අතේ ඇඟිලි ගන්නටවත් වඩා හරි අඩු ප්‍රමාණයක් තියෙන්නේ මේක ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඒ කියන්නේ මේ ප්‍රේක්ෂක ඇතුලට ගියපු. හැබැයි ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒවා ඉක්මනට ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි ඉච්චර පොඩි නිර්මාණ ගානකට සම්බන්ධ වෙලා තිබ්බත් සෙනාලි ෆොන්සේකාව තාම මිනිස්සුන්ට මතකයි. ඒක තමයි ඒකේ තියෙන මැජික් එක. ඔව් නේ. දැන් මාලනි ෆොන්සේකා මහත්මිය අපි අතරින් සමුගෙන දැන් අවුරුද්දක්. මොකද හිතෙන්නේ අවුරුද්දකට පස්සේ මේ ඊයේ තමා තිබ්බේ මේ ඈ නැතිවීම අවුරුද්දක දිනේ පසුනේ. මෙහෙමයි වැඩේ තියෙන මල්ලි මට කොයිම වෙලාවකවත් නැන්ද නෑ කියන එකක් දැනෙන්නේ නෑ. දැනෙන තැන් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර උත්සව වලට ගිහාම හරි සමහර තැන්වල හිටියාම මගේ ඔළුවට එන එකපාරට මම මේක ගෙදර ගිහිල්ලා නැන්දට කියන්න ඕනි කියලා. මොකද අන්තිම අවුරුදු 5 වගේ ගත්තාම මගේ ජීවිතේ මම ගොඩාක්ම ඈත් එක්ක ළඟින් ඇසුරු කරපු කෙනෙක්. ඒතකොට මම ගොඩක් ඈත් එක්ක කියන්නේ මට අවස්ථාව හම්බ වුණා අම්මා තාත්තා ඉන්නේ නැද්දිත් මම තනියම ලංකාවට එනවා. ඉතින් මම තනියම ලංකාවට අම්මා තාත්තා නැතුව මම තනියම ලංකාවට පළවෙනි වතාවට එද්දි නැන්දලා ගෙදර තමයි මම අවුරුදු 1කමාරක් විතර ඉන්නේ. ඒ කියන්නේ ගෙදර ඉඳන් තමයි වැඩවලට යන්නේ. නැන්දත් එක්ක තමයි කාලය ගත කරන්නේ. ඊට පස්සේ මගේ ජීවිතේ එක දේවල් සිද්ධ වුණාට පස්සේ තාත්තා නැති වුණා. මොහොම දේවල් වෙද්දි නැන්දත් එක්ක තමයි මම ළඟින්ම ඇසුරු කරන්නේ. ඉතින් ඒක නිසා ලොකු කාලයක් මේ අන්තිම අවුරුදු ගාන ආපස්සට හැරිලා බැලුවාම ලොකු කාලයක් මම ඈත් එක්ක ගත කරා. ඉතින් එතකොට අර අපි කියන්නේ යන් ගොසිප් කරන්නේ අපි දෙන්න, විස්තර කතා කරන්නේ අපි දෙන්න, අපි මට මොන හරි ඉන්ඩස්ට්‍රි එකේ දෙයක් සිද්ධ වුණොත් එහෙම මං දුක හිතන දෙයක් හරි මොන හරි දෙයක් වුණොත් මං එයාට කියන්නේ මගේ ජීවිතේ පෞද්ගලික ජීවිතේ පවා මම මොන හරි දෙයක් නිසා ආදරේ නිසා හරි දුක් වුණොත් එහෙම මං එයාත් එක්ක කියන්නේ. ඉතින් ඒ වගේ අර එයා තමයි මගේ හොඳම යාළුවා විදිහට මට කතා බහ කරන්න හිටපු කෙනා. ඉතින් මේ දැන් උනත් සමහරක් දේවල් සිද්ධ වෙනකොට මට එකපාරට ඔළුවට එන්නේ මේක නැන්දට ගිහින් කියන්න ඕනේ. අර එහෙම එක. හැබැයි ඊට පස්සේ තමයි මතක් වෙන්නේ නැන්ද නෑනේ කියලා. ඉතින් ඒ වගේම හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙනකන් මට නැන්ද නෑ කියලා එකක් දැනෙන්නේ නෑ. ඉතින් මගේ ජීවිතේ මගේ ඇත්තටම මගේ තියෙන අරමුණුත් එක්ක මගේ එක ගෝල් එකක් තමයි මට තියෙන අරමුණක් තමයි කියන්නේ මම මේ කරන රස්සාව මේ මං කරන වෘත්තිය සහ මෙතනින් එහාට මම මිනිස්සෙක් විදිහට ඉන්නකොට මගේ දෙමව්පියන්ට නැන්ද කලාකාරණියක් නිසා ඇයටත් කියන්නේ මම කලාකාරණියක් නිසා මම මේ කලා ලෝකේ ඉන්න නිසා අනිවාර්යයෙන්ම ඇගේ නම මේකට කියන්නේ ෆොන්සේකා නම මේකට ගෑවෙනවා. ඉතින් ඔහොම බැලුවාම මේ අම්මයි තාත්තයි නැන්දටයි ආඩම්බරයක් වෙන්න පුළුවන් විදිහේ එක්කෙනෙක් වෙන්න තමයි මගේ උවමනාව. ඉතින් ඔව්. උදෙන් ඒකේ වට තවත් දැන් නැති අම්මා සහ තාත්තා අහිමි වීමත් එක්ක නැන්දත් අහිමිවීම තවත් තරුණුවට ජීවිතේට දැනෙන ඇති. දැනුණා නැතුව නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට සමහරව හිතනවා මං කොහොමද ඇවිල්ලා මෙහෙම hina වෙලා කතා කරන්නේ එහෙම දේවල් ගැන කියලා. ඒකට ලොකුම හේතුවක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම දැනුණා. ඒ කියන්නේ ඒ දුක දැනුණා. ඒක නැතිවීම කියන දේ තනිවීම කියන්නේ අපි ආදරය කරන කෙනෙක් අපිට නැති වෙනවා කියන දේ සහ මම පොඩි වයසින් මට ජීවිතේ තියෙන බැරෑරුම් තීරණ ගන්න සිද්ධ වෙන එක ජීවිතේ ලොකු අභියෝග ගොඩකට අර මේ සාමාන්‍යයෙන් අපි කාලේ ගොඩක් ගිහිල්ලා පටන් ගන්න දේවල් මට පොඩි කාලෙදිම අවුරුදු 6කට විතර කලින් මට පටන් ගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ වගකීම පවුලේ බර කියන දේවල්. ඉතින් අර කියන්නේ ඇත්තම කතාව කියන්නේ කසාද බඳින්නෙත් නැතුව පවුලේ බරක් මට ගන්න වුණා. ඒ කියන්නේ ඒ වයසේදී. ඉතින් ඒකත් එක්ක ඒ වගේ අර ලොකු දේවල් ටිකකට මං මුණ දුන්නා සහ මට ඒක දැනුණා. හැබැයි දැන් වෙනකොට අර ඒ හැමදේම මේ දේවල් සිද්ධ වෙනවා. මේක තමයි ජීවිතේ සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක ජීවිතේ වෙමින් පවතිනවා. life goes on and I just move on with it. ඒ කියන්නේ මම ජීවිතෙත් එක්ක එදා ඒ මොහොතේ කියන්නේ මේ මොහොතේ සිදුවන සිදුවීම් එක්ක
මම ඒවට මුහුණ දෙමින් ඒ අභියෝගවලට මුහුණ දෙමින් මං ජීවිතේ ගත කරන එක තමයි වෙන්නේ. ඉතින් ආපස්සට හැරිලා අනේ එහෙම වෙච්ච කාලයක් තිබුණා. මං කියන්නේ මං සර්ව සම්පූර්ණයි. මම වෙච්ච ගමම මං ඒ විදිහට හැඩ ගැහුණා නෑ. මම ඒ මොහොත විතරක් ජීවත් වෙනවා. එහෙම කියලා හැඩ ගැහුණා කියලා කියන්නේ නෑ. මොකද එහෙම උන්නේ නැහැ. අවුරුදු ගාණක් මට ගියා ඒ තත්ත්වෙට එන්න. හැබැයි දැන් වෙනකොට මම මේ අපි ජීවත් වෙන මේ මොහොතට 100%ක් දීලා අනාගතය ගැන අර එන අභියෝගවලට හරි ඒ සැලසුම් වලට අපි මුහුණ දෙන්න බලාගෙන හැබැයි මේ මොහොත ජීවත් වෙන එක ගැන තමයි මම ගොඩක් වෙලාවට හිතන්නේ. ඉතින් අපිට යථාර්ථයට ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. ඒ දේවල් එක්ක අපිට හිත හදාගෙන මමත් ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ෆොන්සේකා කියන නම දැන් ඔයාලට තියෙනවානේ සෙනාලි ෆොන්සේකා මුළු රටක් දන්න නමක්. මේ ෆොන්සේකා කියන නමේ වේට් එක මොන විදිහටද ඔයාලට දැනෙන්නේ? ඒක ලොකු බරක්. ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ වගකීමක්. ඒ කියන්නේ ඒ වේට් එක එහෙම දැනෙන්නේ මට ඒක ලොකු වගකීමක් නිසා. ඒ කියන්නේ එකක් තමයි රංගන ශිල්පිනියක් විදිහට දැනෙන වගකීම. මොකද දැන් ගත්තහම ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ගත්තහම රසික රසිකාවියන්ගෙන් ලොකු එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා මගේ. ඒ වගේම තමයි නැන්දට ආදරය කරන අයගෙන් ලොකු එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. නියෝජනයකුත් සිද්ධ වෙනවනේ. නියෝජනයකුත් සිද්ධ වෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්ක මට මම කියන කෙනාව සිනමාව ඇතුලේ හරි මේ ශාස්ත්‍රය ඇතුළේදී මම කියන කෙනාගේ තනි ඩෙන්ටිටි එක. එහෙමත් නැත්නම් අර මගේ කියලා පොඩි මොකක් හරි දෙයක් හදාගන්න ඕනේ. ඒක හදාගන්න හරි අමාරු වෙනවා. ඉතින් ඒක තමයි මගේ උත්සාහය. ඒ කියන්නේ නැන්ද ඉන්න කාලෙදී වුණත් මම ෆොන්සේකා කෙනෙක් වුණත් හැමතිස්සෙම නැන්ද මට කිව්වේ නැහැ. නමුත් ඒක අර මට පුරුදු කරලා තියෙන්නේ මම තනියම මගේ දේ හදාගන්න. මොකද නැන්දා සහ මගේ පවුලේ අයගෙන් අද වෙනකම් මට එහෙම සපෝට් කියන දේ කියන්නේ දැන් ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් රසික රසිකාවිය හිතත හැකි එයාට මොකද එයාට නැන්ද කෝල් එකක් ගහලා ඩිරෙක්ටර් කෙනෙක් කතා කරලා දීලා වැඩේ කරලා දෙනවා ඇති එහෙම කියලා. හැබැයි එහෙම නැහැ. ඉතින් මම ඒක ගැන හරි සතුටුයි. ඔය සිරි පෙරකුම් කරනකොට මේ සෙනාලි ෆොන්සේකා කාගේද කියලා දන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. සහ මම සෙනාලි ෆොන්සේකා විදිහට කියන්නේ අර මම මාල්නී ෆොන්සේකාගේ ඥාති දියණියක් කියලා වගේවත් එහෙම නෙමෙයි. මම ආවේ ඔඩිෂන් වලින්. ඒතකොට අදටත් මම සමහරක් වෙලාවට නිර්මාණ වලට ඔඩිෂන් කරනවා. ඒතකොට අදටත් මට කතා කරොත් එහෙම මෙහෙම එකක් තියෙනවා ඔඩිෂන් එකක් තියෙනවා එන්න පුළුවන්ද කියලා කිව්වොත් මම එක පයින් යනවා. මොකද මම තාමත් මගේ තැන හදාගෙන යන ගමන්. ඉතින් එතකොට මට අවස්ථාවන් හම්බ වෙන්නේ. ඒ හම්බෙන අවස්ථාවන් වලට තමයි මම මගේ චරිතයට උපරිම සාධාරණය කරන්නේ. ඉතින් මම මගේ නීෂ් එක නැත්නම් මගේ වටපිටාව මගේ තැන අර මැප් එකක් ගත්තොත් එහෙම මේ මැප් එකේ මගේ පොඩි තැන මං හදාන්න තමයි උත්සාහ ගන්න. ඉතින් හැබැයි ඒකට අර වගකීමක් කියලා දෙයක් එනවා අර ෆොන්සේකා කියන නමත් එක්ක. ඉතින් ඒකටත් පුළුවන් උපරිම සාධාරණයක් කරගෙන මං කියන පුද්ගලයාවත් හදාගෙන යන ජර්නි එකක් තමයි ගමනක් තමයි මේ තියෙන්නේ. ඒක අමාරුද තනියම මේකට ඇවිල්ලා සර්වයිව් වෙන කෙනෙක්ට වඩා අර නමක් තියෙනකොට ඒක ඇතුලෙන් තමන් හදාගෙන යන ගමන අමාරුයි. මෙහෙමයි. ඒ කියන්නේ මං හිතන්නේ හැම පැත්තක්ම ඒ කෙනාට දැන් ප්‍රශ්නයක් තමන්ගේ වෙන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි සහ අපි හැමෝම හිතනවා අපේ ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ කියලා. කියන්නේ මට තමයි ලොකුම කට්ට කන්න තියෙන්නේ. මට තමයි ජීවිතේ ලොකුම කට්ට කාලා තියෙන්නේ මම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න මේ يعني අපි හිතමුකෝ සමහරකට මම දැන් හිතනවා මම මේ ශාස්ත්‍රයේ නමක් තියෙන පවුලකින් එන නිසා මට මේ වෙන දේවල් එක්ක ඇයි මට මෙහෙම වෙන්නේ නැත්තේ? ඇයි මට මේ අවස්ථාවන් ලැබෙන්නේ නැත්තේ? ඇයි මෙහෙම කියලා හිතන එක මම තනියම දෙයක් ගොඩනගන්න ඕන කියලා හිතන එකත් එක මට මගේ ප්‍රශ්නේ ලොකුයි. මම මේ මූණ දෙන අභියෝග මට ලොකුයි. ඉතින් ඒ වගේම තමයි එහෙමවත් නැතුව එළියෙන් එන කෙනෙක්ට තනියමම තනක් හදාගන්න එක ඒකත් ඒගොල්ලන්ගේ අභියෝගයක්. ඉතින් හැමෝගෙම අභියෝග එක හා සමානව මම හිතනවා ඒ කෙනාට ආවේනිකව ඒ ප්‍රශ්නේ ලොකුයි. ඒ අභියෝගයක් ඒක. ඉතින් ඒ අභියෝග වලට මූණ දීගෙන ජීවිතේ යමුනේ ඉස්සරහට. යමු. ඉස්සරහට තින් ජීවිතේ යමු. ඒත් එක්ක මේ තව දෙයක් තියෙනවා මේ පහුගිය දවස්වල දැඩි ලෙස කතා බහට ලකුණ දෙයක් තමයි මාල්නී ෆොන්සේකාගේ මහත්මියගේ චරිතය අරගෙන බයෝපික් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා රජිනිය නමින්. මේකට සමාජය තුළ දැඩි විරෝධතාවයක් එල්ලුණා. ඒ වගේම මේකට පොසිටිව් කතා කරපු අයත් හිටියා. බයි මම දැක්කේ ගොඩක් නෙගටිව් අය කතා කරනවා. දැන් ඔබ එක පැත්තකින් මේ මාල්නී ෆොන්සේකා මහත්මියගේ පවුලේ කෙනෙක් ලෙසත් සමාජයක ඉන්න කෙනෙක් විදිහත් අපි මේ සෙලිබ්‍රිටි කෙනෙක් දිහා දකින විදිහට මොකක්ද හිතන්නේ මේ චිත්‍රපටය කරන එක ගැන? මොකක්ද ඔබේ අදහස? මොන වගේ අදහසක් තියෙන්නේ? මෙහෙමයි. දැන් පවුලේ කෙනෙක් වීම සහ එතනදී ඒ කියන ඒ කියන්නේ පෞද්ගලිකත්වය සහ එතකොට එතන ගන්න ඕන තීරණ එතකොට මේ නැන්දගේ ජීවිත කතාවේ මොන දේවල්ද මෙතන වෙන්නේ? කියන්නේ පෙන්වන්නේ චිත්‍රපටය ඇතුලේ පෙන්වන්නේ සහ එහෙම ගියාම අර
පවුලක් විදිහට ගන්න තියෙන තීරණ ටිකක් තියෙනවානේ. එතකොට ඒකෙම මම තනි පුද්ගලයෙක් විතරයි. මේ මගේ දැක්ම සහ මම හිතන විදිහ. හැබැයි එතනින් එහාට ඒකට අපේ වැඩිහිටියෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ තීරණ අරගෙන ඒ විදිහට ඒ නිසි විදිහට ඒ දේවල් වලට හරි උත්තරයක් ඒ ලබා දෙන්න එක මම නියෝජනය කරන එක නෙමෙයි. ඒ කියන්නේ ඒකට ඒ තීරණ ගන්න වෙනම කට්ටිය ඉන්නවා. වට වැඩි උඩ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඒ තීරණ ගන්නේ. හැබැයි එතනින් එහාට මම නිකන් සාමාන්‍ය කෙනෙක් විදිහට කතා කරනවා නම් පවුලේ කියන කෑල්ල අයින් කරලා සාමාන්‍ය කෙනෙක් විදිහට සහ මම ඇයට ආදරය කරපු කෙනෙක් විදිහට සහ මම ඇයට ගෞරව කරන කෙනෙක් විදිහට කලාකාරණයක් විදිහට ඇය දිහා නිලි රැජිනනේ කියලා බලපු කෙනෙක් විදිහට මම කතා කරනවා නම් සාමාන්‍ය මම දැක්ක ඔය බයෝපික් කියන කතා හැදෙන්න ඕනේ නැහැ කියලා වගේ රාවයක් කතන්දර ටිකක් යන්න ගත්තා සෝෂල් මීඩියා වල. ඒකේ බයෝපික් කියන ඒවා තහනම් කරන්න ඕනේ බයෝපික් වෙන්න බෑ. හැබැයි ඇත්තම කතාව ලෝක සිනමාවේ බයෝපික් කියන එක එහෙනම් ගොඩක් කාලයක් තිස්සේ ඉඳන් කරගෙන එන දෙයක්. සහ එහෙම බයෝපික් තිබිය යුතුයි. මොකද මේ බයෝපික් දැක්කහම සමහර විට ඒක අද්ද නෙමෙයි. සමහර විට මෙහෙම බයෝපික් එකක් හැදෙන්න තියෙන කියන්නේ ගත වෙච්ච කාලය අර අපි කියන්නේ ඉක්මන් වැඩි කියලා එහෙම දෙයක් විය හැකි. ඒක ඇත්ත. හැබැයි බයෝපික් හැදෙන්න ඕනේ නැහැ කියලා එකක් නැහැ. කවදා හරි දවසක අනිවාර්යෙන් මාල්නී ෆොන්සේකාගේ බයෝපික් එකක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මොකද එතකොට තමයි එතනින් එහාට සමාජයේ එන පොඩි ළමයි කියන්නේ සමහර විට මාල්නී ෆොන්සේකා කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක් පව මාල්නී ෆොන්සේකා කියලා මෙහෙම කෙනෙක් හිටිය නේද? ලංකාවේ ලෝකේ. එතකොට කියලා දැනගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි මයිකල් ජැක්සන් ෆිල්ම් එක ගත්තොත් මයිකල් ජැක්සන්ගේ ෆිල්ම් එකේ මයිකල් ජැක්සන් කියන පුද්ගලයාව අපි මගේ වයසේදී නම් මම දැනගන්නේ මම එතකොට ඔහුගේ අර ඩාර්ක් කාලේ තමයි අපි දැනගන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අපිට කතා වලින් ඇහෙන්න ගන්න. චෝදනාවන්ට ලක් වුණ කාලේ. චෝදනාවන් වලට ලක් වෙච්ච කාලේ. ඉතින් ඒ වුණාට මම චිත්‍රපටිය බලලා ආවට පස්සේ මට මාර විදිහේ ලව් එකක් ඇති වෙනවා ඔහු ගැන. මොකද ඒ කියන්නේ පෙන්නන විදිහත් ඒක කියන්නේ මාර දැවැන්ත චරිතයක් නේ මයිකල් ජැක්සන් කියලා කියන්නේ. මයිකල් ජැක්සන් කියලා කියන්නේ ලෝකෙට ලස්සන සින්දු ගොඩක් දුන්නු කෙනෙක් කියන එක කොහොමද දැනන් හිටියේ. හැබැයි ඒ ජර්නි එක දකින්නේ චිත්‍රපටය හරහානේ. ඉතින් මේ වගේ අපි ආදරය කරන චරිතවල ජර්නි එක බලන්න ජර්නි එක දකින්න අපි කැමතියි. අපි මන් දන්නේ නැහැ. ඒ කියන්නේ බයෝග්‍රැෆි කියන එක ඒ සංකල්පේ තිබිය යුතුයි සිනමාවේ. ඒක නෑ කියන්නේ නැහැ. හැබැයි ඕකත් එක්කම එනවා ලොකු වගකීමක්. ඒ චරිතවලට පණ පොවන රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට එන ලොකු වගකීමක්. එතකොට ඒ වගකීමට 100% ඒ මිනිස්සු කළ යුතුයි. මම හිතන්නේ මම හරි තැනක ඉන්නවා කියලා ඒගොල්ලන්ට කරන්න පුළුවන්ද බැරිද ටැලන්ටඩ්ද නැද්ද කියන තරම් මම එහෙම එකක ඉන්නවා කියලා මම කියන්නේ. හැබැයි ඒ චරිතය ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා නම් මොකක් හරි හේතුවකට එක්ක අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදක කණ්ඩායම හෝ රචකයා හෝ කවුරු හරි හේතුවක් නිසා ඒ අයට ඒ චරිත ලැබිලා තියෙනවා නම් ඒ අයට ඒ චරිතවලට පණපවන්න ඒ හරි විදිහට 100% කරන්න ඒ අයට කාලය ඕනේ. අනිවාර්යෙන් මම ඉන්නේ සාමාන්‍ය ඇක්ටිං කියන්නේ ට්‍රේන් වෙන තරමට තමයි තමන්ගේ ඇක්ටිං හැදෙන්නේ කැපැසිටි එක වැඩි වෙන්නේ කියන තැන මම ඉන්නේ. සහ අපි ගත්තාම බයෝපික් එකක් ගත්තාම ඒ නිර්මාණය කරන්නේ මේ මිනිස්සු ගොඩාක් ආදරය කරපු මිනිස්සු ගැන. ඒකට ඒගොල්ලෝ hina වෙන විදිය හරි එහෙම නැත්නම් බලන විදිය හරි මේ වගේ දේවල් හරි මිනිස්සු දන්නවා. අපි අලුත්ම චරිතයක් ගොඩනගනවා නම් කවදාවත් මිනිස්සෙක් මිනිස්සු දැකලා නැති අලුත්ම චරිතයක් ගොඩනගනවා නම් ඒක අපිට ඕන විදිහට ගොඩනගත හැකියි. මොකද කවුරුත් කවදාවත් ඒ චරිතය දැකලා නැහැ ඇත්තට. හැබැයි දැන් අපි දැකපු මිනිස්සෙක්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කරනවා නම් අපි දැනගන්න ඕනේ රංගන ශිල්පිනියන් විදිහට ඒකට අර ඒ සාධාරණ ඉෂ්ට කරන්න. ඒතකොට ඒ සාධාරණ ඉෂ්ට කරන්න නම් අපිට ට්‍රේනින් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මම ඉන්නේ බයෝපික් කරන එක වැරදි නැහැ. හැබැයි බයෝපික් එකක් කරනවා නම් කවුරු හරි කෙනෙක් ගැන විශේෂයෙන් මාල්නී ෆොන්සේකා කියලා කියන්නේ එහෙම ලේසි පහසු චරිතයක් නෙමෙයි මේ සිනමාවේ. ලංකාව සිනමාවේ. ඉතින් එහෙම ඒ වගේ දැවැන්ත චරිතයක් ගැන ගත්තාම ඒ රංගන ඒ කියන්නේ එයාට රංගපාන කෙනා විතරක් නෙමෙයි එතනින් එහාට ඒ ඉන්න ඔක්කොම චරිත දැවැන්ත චරිත. ඒකට ඒ හැමෝටම පණපවන රංගන ශිල්පීන්ගේ වගකීමක් තියෙනවා ඒක හරියට කරන්න. අපි කාලෙට ඉඩ දීලා බලන්න. කොමුණත් මේක ලොකු වගකීමක්. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒක ඒ කණ්ඩායමටම ඒ කියන්නේ රංගන ශිල්පිනියන්ට වෙන්නමම වගකීමක්. හැබැයි ඒ වගේම සමස්ත ක්‍රූ එකටම ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ ඉඳන් අපි ගත්තොත් කොණ්ඩ සැකසුම් මේකප් ඇඳුම් මේ හැමදේම ගත්තාම මේක සමස්තයක් විදිහට ලොකු වගකීමක් කියන්න පුළුවන්. ඉතින් ඒ වගකීම ඒගොල්ලෝ හරි විදිහට ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඉතින් බලාගෙන තමා තියෙන කොහොමද ඒගොල්ලෝ වගකීම ඉටු කරන්න කියලා. සෙනාලි වාගේ ටැලන්ට් එක පෙන්වන්න හරියට පෙන්වන්න හරියට එලියට දෙන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා කියලා හිතනවා. නෑ. තාම නෑ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මං කරපු චරිත හරහා මේ ප්‍රේක්ෂකයා හිතනවා ඒ තමයි සෙනාලි කියලා. ඒ කියන්නේ මෙච්චරයි සෙනාලිට කරත හැකි කියලා. ඉතින් මං හිතන්නේ සෙනාලිට රෙඩි කැපැසිටි එකක් තියෙනවා. මෙහෙමයි. නැති වෙන්න විදිහක් නෑනේ. ඒ නෑ ඒ කියන්නේ මං ගැන ලොකුවට කියවනවා නෙමෙයි. නමුත් මං හිතනවා මට මොකද මම හරි ආසයි. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් මම ගොඩක් වෙලාවට ඩිරෙක්ටර්ස් ඇක්ටර් කෙනෙක්. එතකොට මං ආසයි අධ්‍යක්ෂකවරයෙක් මාව මෙහෙවනවට. ඒ කියන්නේ චරිතයට මම චරිතයක් බාරගත්තාම ඒ චරිතෙට මම මාර විදිහට කැප වෙනවා. ඒක මට මේ ගෙවන ගාන කොච්චරද අරකද මේකද කියන එක අදාළ නැහැ. මං කරන්නේ චරිතේ පොඩි චරිතයක්ද ඒක අදාළ නැහැ. මං ඒකට මාර විදිහට කැප වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පිස්සු චිත්‍රපටය ගත්තාම මේකේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්ගේ චරිතයකට මට පනපවන්න වෙලා තියෙන්නේ. ඉතින් මං ඒ වෙනුවෙන් ට්‍රේන් වුණා. වෙනමම කතා බහ කරලා ඒ දේවල් ගැන දැනගෙන ඊට පස්සේ ඒ චරිතය ඇතුළාංගයට ගිහිල්ලා කියන්නේ පොඩි කොටසක් වෙන්න පුළුවන් මට කරන්න තියෙන නිර්මාණය ඇතුළේ. හැබැයි මං ඒ චරිතයට මාර විදිහට කැප වෙනවා. ඉතින් ඒ වගේ මේ මං ආසයි විවිධාකාර චරිත කරන්න. දැන් මට ගොඩක් වෙලාවට හම්බ වෙලා තියෙන නිර්මාණ සහ කියන්නේ මම කරලා තියෙනවා. මම කිව්වේ චිත්‍රපටි 10ක් විතර එන්න තියෙනවා. තව ටෙලි නිර්මාණත් කීපයක් එන්න තියෙනවා. ඒතකොට මම මේ නිර්මාණ ඇතුලේ කරලා තියෙනවා වැඩ. හැබැයි මේ නිර්මාණ තාම ඇවිත් නැහැ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒතකොට නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න හම්බෙච්ච නිර්මාණවලදී ගොඩක් වෙලාවට මම ඉන්නේ අර අහිංසක සරල ගැමි එහෙමත් නැත්නම් අහිංසක රාජකුමාරියක් එහෙමත් නැත්නම් ගැමි එහෙම කියන කතන්දර ඇතුලේ. හැබැයි ඒ චරිත ඇතුලෙත් හොඳට බැලුවොත් ඒ කියන්නේ මම උත්සාහ කරනවා එකිනෙකට වෙනස් වෙන්න. ඒ චරිතය ඇතුලේදීත් මම උත්සාහ කරනවා මේ ඇවිදින විදිහ හරි වෙනස් කරන්න. නැත්නම් මම කියන්නේ මේ චරිතේ බය වුණාම ඒ චරිතය තිගැස්සීමකටපත් වුණාම එයා කරන වැඩ ක්‍රියාවලිය පවා වෙනස් කරන්න මම උත්සාහ කරනවා එකිනෙකට. එකම දේ කරන්නේ නැතුව. ඉතින් ඒක නිසා මම ගොඩක් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් අපි මහන්සි වුණාට වැඩක් නැහැ. ඒක මේ ඒක ප්‍රේක්ෂකයාට එන විදිය කොහොමද කියන එකනේ බලපාන්නේ. ඉතින් එතකොට ඒක තියෙන්න ඕනේ අධ්‍යක්ෂකවරුන්ගේ අතේ, ඒක තියෙන්න ඕනේ පිටපත් රචකයාගේ අතේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් එකතු වෙලා තමයි නිර්මාණයකදී මගේ චරිතය මම කරන දේ කොහොමද එළියට එන්නේ කියන එක බලපාන්නේ. ඉතින් මම කරපු නිර්මාණ තාම ප්‍රේක්ෂක අතරට ඇවිත් නැති නිර්මාණ ASCII මම හිතනවා මේ විදිහේ විවිධත්වයක් දකින්න පුළුවන් කියලා. ඉතින් මේ විවිධත්වය මම කරලා තියෙන නිසා මම දන්නවා මට තව ඊට එහා මගේ බෙන්ච්මාර්ක් එක තව තියෙනවා මට යන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මට මේ විදිහේ පිටපතක් ලැබෙන්න ඕනේ. මේ විදිහේ මිනිස්සු කවදාවත් හිතුවේ නැති විදිහට මාව දකින්න මට මේ විදිහට පිටපතක් ලැබෙන්න ඕනේ. මේ විදිහට මාව ස්ටයිල් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ විදිහට මගෙන් වැඩ ගන්න ගැන මගෙන් ට්‍රේන් කරවලා මගෙන් ඒ චරිතයට අවශ්‍ය අදාළ දේවල් කරන්න ඒකට අවශ්‍ය වෙන උත්සාහය අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා බලමු අධ්‍යක්ෂකවරු තමයි දැනගන්න ඕනේ ඒක මට අවස්ථාව ලබා දෙනවා නම් ලබා දෙන්න. ඉතින් අපි බලමු. ඒ කියන්නේ මම කොහොමත් කිසිම හදිස්සියක් නැහැ. මගේ ගමනේ මම කොච්චරුණත් අර මං කිව්වේ මගේ දැනට තියෙන නිර්මාණ ගත්තොත් ප්‍රේක්ෂක දැකපු නිර්මාණ ගත්තොත් නිර්මාණ 3යි චිත්‍රපට නිර්මාණ 3-4යි තියෙන්නේ. සහටෙල් නිර්මාණත් ඉතාම කිහිපයි තියෙන්නේ. මට එහෙම හදිස්සියක් නැහැ. ඔව් වයස යනවා කාලය යනවා. හැබැයි කමක් නැහැ. ඒක අපි දන්නේ නැනේ මේ කොයි කාලේ අපේ හරි කාලෙද කියලා. ඉතින් මම වැඩ ටික කරගෙන යනවා හිමින් සීරුවේ. ප්‍රේක්ෂකයාට මිනිසුන්ට සහ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න අයට මගේ ඒ විවිධත්වය දකින්න මං කරන වැඩ ඇතුලෙන් දකින්න හම්බ වෙයි කියලා මං හිතනවා. ඔව්. මොන ඉතින් අධ්‍යක්ෂකවරුන්ට සහ පිටපත් රචකයන්ට තියෙනවා සෙනාලිව වෙන විදිහකට ප්‍රේක්ෂකයෝ ඉදිරියට ගේන්න. ඉතින් සහ ඒකට මම තව එකක් පොඩි එකක් ඇඩ් කරන්න ඕනේ. කියන්නේ මම මේ ඔය දැකලා තියෙනවා සමහරක් වෙලාවට ඔය කමෙන්ට්ස් වල එහෙම වැටෙනේවල මේ එයා ඇඩ් කරනවා නෙමෙයිනේ යාගේ සාමාන්‍ය ජීවිතේනේ කරන්නේ කියලා. ඔයා දැන් දැක්කනේ මගේ සාමාන්‍ය ජීවිතේ කොහොමද කියලා මම ඇත්තලයි මම කියන්නේ නළු නිලියෙක්ට සාමාන්‍ය ජීවිතයක් චරිතයක් රඟපාන එක උනත් අභියෝගයක් අනිවාර්යයෙන්ම අභියෝගයක් සහ දැන් එහෙම කියන අයට මට කියන්න තියෙන්නේ තාම ඔයගොල්ලෝ මගේ චරිත ඔස්සේ මගේ ඇත්ත ජීවිතේ ඇත්ත චරිත දැකලා නැහැ ඒක හින්දා ඔව් ඉතින් අධ්‍යක්ෂකවරුන්ට පිටපත් රචකයන්ට පුළුවන් වුන් අවස්ථාව තියෙනවා සෙනාලි වෙන විදිහකට වෙන හැඩයකින් ගේන්න. ඉතින් ඒ වෙනුවෙන් එයා බලාගෙන ඉන්නවා. ඔව් සෙනාලි කොහොමද රංගනේ හැදෑරීම කරන්නේ? රංගනේ හැදෑරීම කියන්නේ ඒක මම මේ ශාස්ත්‍රයට ආපු මුල් දිනේ කියන්නේ මුලින්ම ඉඳන් මට කරන්න
කරපු දෙයක් සහ කරන්න සිද්ධ වුණු දෙයක්. ඒ කියන්නේ සිරි පැරකුම් චිත්‍රපටයේ එද්දිම ඒකට මම ඔඩිෂන් කරලා තේරෙයි කියලා හිතනකොට සෝමමාම මට මුලින්ම දුන්නු උපදෙස තමයි හදාරන්න පටන් ගන්න කියලා. ගැන එක හදාරනවා කියලා කියන්නේ ගිහිල්ලා තැනකට ගිහින් ඉගෙන ගන්න එකම විතරක් නෙමෙයි. අපි පොඩි දේවල් වලින් සමහරක් වෙලාවට දැන් අපි චරිතනේ නිරූපණය කරන අපි එක විවිධාකාර චරිත වලටනේ පනපවන්නේ. ඒක සමහරක් විට මේ චරිත කියන්නේ මොනවද? ඒ කියන්නේ දැන් මම වටේම ඉන්න මිනිස්සු දිහා බැලුවාම සමහරක් විට දෙන්නෙක් එක වගේ කියන්නේ කොයිම වෙලාවකවත් දෙන්නෙක් එක වගේ නැහැනේ. හැබැයි පොඩි ලක්ෂණ තියෙන්න පුළුවන් එක වගේ. හැබැයි එතන හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන් දෙන්නෙක්. ඉතින් එතකොට ඒ වගේ අර මං මිනිස්සු කියවීම ඒ වගේ අර පොඩි තැනේ ඉඳන් මම මේ රංගනය කියන දෙයට එකතු කරගන්නවා. සහ විශේෂයෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න අයත් එක්ක මම කතා කරන්න කැමතියි. මොකද ඒ කතා කරලා එක එක්කෙනාට තියෙන විවිධ මත විවිධ දැක්මවල් තියෙනවා. ඒකට ඒ දැක්මවල් එක්ක මම දන්න දේවල් තවත් පුළුල් වෙනවා. කියන්නේ මම දන්න දේවල් තවත් වැඩි වෙනවා එකක් තියෙනවා. මම සාමාන්‍යයෙන් හිතන දෙයක් ඒ කියන්නේ මම හැමතිස්සෙම තැනක ඉන්නකොට මම හරි කෙනා වෙන්න ඕනේ නැහැ. මම දන්නේ නැහැ වගේ හිටියොත් මම යම් සමහරක් වෙලට දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ කෑල්ල මගේ තියෙන. ඉතින් එතනදිත් මම රංගනය හදාරනවා. රංගනය ගැන තේරුම් ගන්නවා, ඉගෙන ගන්නවා. ෆිල්ම්ස් ගැන ඉගෙන ගන්න පුළුවන් මට. ඒ කියන්නේ මට මගේ ඉන්න මම කතා බහ කරලා ආශ්‍රය කරන අයගෙන් ඒ කියන්නේ විවිධාකාර අය ඉන්නවා මේ ශේෂ්ත්‍රය තුළ ඉන්නේ. ඒ කියන්නේ ෆ්‍රේම් එකක් ගැන කතා කරනවා වෙන්න පුළුවන් තව කෙනෙක්. එයා කැමරාවේ ලෙන්ස් එකේ එයා දකින දේවල් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එතනින් සමහරක් විට මට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රංගන ශිල්පිනියක් විදිහට කැමරාවකට පෙනී ඉන්න ඕනේ කොහොමද කියන්නේ. හැබැයි ඒ ඔක්කොමත් අතර අනිත් පැත්තෙන් තියෙන දේ තමයි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ට්‍රේනින් කියලා මම කියවනේ. ඒතකොට ඒ ට්‍රේනින් වලදී සමහරවිට අපි චිත්‍රපට බලලා ට්‍රේනින් ලබා ගන්නවා. හරි මේ නළුවා නිලිය මේ විදිහට දේවල් කරලා තිනවා. අපිත් කොහොමද try කරන්නේ? එහෙම නැත්නම් ට්‍රේනින් ගෙදර ඉඳන් කරන voice training හරි expression training හරි ඔහොම දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් තැනකට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉතින් ඒ ඔක්කොම දේවල් මම මගේ ජීවිතේ කරගෙන යනවා. ඔයාලට රංගනය ඇතුළේ සීමා මායිම් දාගෙන තියෙනවද? මෙහෙමයි. සීමා මායිම් තියෙනවා. හැබැයි මම මගේ කියන්නේ මගේ හදවතට කතා කරන විදිහේ චිත්‍රපටයක් මට හම්බ වුණොත් මට හිතනොත් එහෙනම් මේ චිත්‍රපටය කරන්න ඕනේ මේක මගේ රංගන ශිල්පිනියක් විදිහට මගේ කැපැසිටි එක චැලෙන්ජ් කරනවා මම මේක කරන්න ඕන නිර්මාණයක් කරන්න ඕන චරිතයක් කියලා මට හිතුනොත් සීමා මායිම් නැහැ. හැබැයි එතකොට මෙහෙම එකක් තියෙනවා. සීමා මායිම් වලදී ඒ කියන්නේ මම කැමරාවට 100%ක් ඇත්ත පෙන්වන්න ඕනේ. මං ඉන්න තැන කැමරාවට කවදාවත් බොරු කරන්න බෑ අපිට. කැමරාව හරි සියුම් දේ පවා අල්ල ගන්නවා. සියුම් මූණේ පොඩි හරි වෙනසක් වෙනොත් ඒක අල්ලනවා. ඉතින් එතකොට මම මේ දෙයක් කරලා අකමැත්තෙන් හරි මට ඒ කියන්නේ අකමැත්තකට වඩා අකමැත්තෙන් අපි කරන්නේ බලෙන් කරන්නේ නැහැ නේද දේවල්. ඒ වුණාට මේ අර ඒ කියන්නේ මට නිකන් ෂුවර් නැතුව මට නිකන් කොන්ෆිඩන්ස් නැතුව මං එහෙම දෙයක් කරොත් එහෙම ඒක පේන්න පුළුවන්. හැබැයි මං අර කිව්වා වගේ මට මේ නිර්මාණයේ තියෙන බැලෑරුම් ගතිය හරි එහෙමනේ නිර්මාණයෙන් මට ලොකු වෙනසක් කරන්න මගේ හදවතට කතා කරනවා නම් සහ ඒ කරන්න තියෙන සිද්ධීන් හෝ දේවල් මං අර කිව්වා වගේ මගේ මං කියන්නේ මගේ සීමා මායිම් වලට එන්න ඕනේ කියන එක නෙමෙයි. නමුත් අර හදවතට කතා කරන්නේ ඒකත් එක්කනේ ඔය ඔක්කොම එකතු වෙලානේ. ඉතින් එතකොට ඒකත් එක්ක නම් සමහරක් විට ප්‍රේක්ෂකයන්ට මාව හිතුවේ නැති විදිහකට දකින්නත් පුළුවන්. සීමා මායිම් නැතුව. ඔව්. ඒම කියන්නේ හැබැයි අර මං මට මගේ ඔළුවට කියන්නේ දැන් අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ලිංගික දර්ශනයක් ගත්තා කියමුකෝ. දැන් සමහරක් නිර්මාණ අපිට තේරෙනවා මේ දර්ශනය මේකට අතුලත් කරලා තියෙන බලෙන්. ඔබ්බවලා මිනිස් මාකටිං කෑල්ලක් විදියට. හැබැයි දැන් ඇත්තටම ආටිස්ටික්ලි මේක චිත්‍රපටයට අවශ්‍ය නිසා මේක සිද්ධ වෙනවා නම් ඒක ඇත්තටම ආටිස්ටික්ලි ඒක පෙන්වන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක පෙන්වන්න පුළුවන්. ඒක එහෙම දෙයක්ම ඩිරෙක්ට් එහෙම ඩිරෙක්ට් ගොඩක් වෙලාවට පෙන්වනවා නම් අනිවාර්යෙන් මොකක් හරි මාකටිං කෑල්ලක් වෙනවා. හැබැයි එහෙම නැතුව ඒක ලස්සනට ඒක මිනිසුන්ගේ ඔළුවට අදහසක් යන විදිය ඔව් මෙහෙම දෙයක් සිද්ධ වුණා මේ චරිත දෙක අතර හරි මොකක් හරි කියන එක පෙන්වන්නේ ඊට වඩා ඇත්තටම ආටිස්ටික් විදිහක් තියෙනවා. ඉතින් අර ඒ වගේ මං කිව්වේ ඒකයි. ඒ කියන්නේ මගේ හදවතට කතා කරලා මට නෑ මේක කරන්න ඕනේ වගේ එකක් වුණොත් අර කියන ඒ ලස්සන ඒ නිර්මාණය අපි කතන්දරයක්නේ කියන්නේ. අපි මේ
එක දර්ශනයක් විකුණන්න හදනව නෙමෙයි මේ චිත්‍රපටයක් කරලා හෝ නිර්මාණයක් කරලා. එතකොට අර නිර්මාණයක් විදිහට අපි කතා කරනවනම් ඒ කතා කරන විදිහ මට ලේසි නම් ඒ කමියුනිකේට් කරන විදිහ බාර ගන්න පුළුවන්. ඔව්. හොඳයි ඉතින් අපි සිනමාව ගැන කතා කරා. දැන් අපි ජීවිතේ පැත්තට යන සෙනාලි ෆොන්සේකාගේ. ඔය ජීවිතේ මේ එකපාරක් උත්සාහ කරලා ආයේ නොකරන දේ මොකක්ද? පාරක් උත්සාහ කළා ආයි නොකරන දේ. ආයි ජීවිතේට කරන්නේ නැහැ කියලා හිතපු දේ. එහෙම නෑනේ. ආය කරනවා. ආයයි ඔයා කියන්නේ මෝඩ වැඩද මොනවද? ඕන දෙයක් අපි හිතනවානේ සමහරට ආය නම් මම මේක ජීවිතේට කරන්නේ. ඒ කියන්නේ මගේ තියෙන්නේ මං මොන හරි දෙයක් කරලා ඒක මෝඩ වැඩක් වේවා වැරදුනා වේවා එහෙම වුණොත් මෝඩ වැඩක් වුණොත් එහෙම ඒකෙන් මං පාඩම ඉගෙනගෙන ඊළඟ පාර ආයි ජීවිතේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට අර මං ඉගෙනගත්ත පාඩමින් දේවල් එකතු කරගෙන ඒක සිද්ධ වෙනවා. මම දෙයක් කරලා ඒක මට වැරදුනා කියන්නකෝ. ඒ කියන්නේ මම ෆේල් වුණා කියන්නේ. එහෙමනම් මං ආයි try කරන එකට. ඒ කියන්නේ මම ෆේල් වුණොත් මොකක් හරි දෙයකින් ඒක මං ආයි ඒකට try කරනවා. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් හින්දානේ මං ෆේල් වෙන්නේ නැත්තේ. එතකොට මගේ අඩුපාඩුවක්ද මගේ වැරද්දක්ද මොකද්ද කියන එක තේරුම් අරන් මං එහෙම මම ලේසියෙන් එහෙම අතාරින කෙනෙක් නෙමෙයි දේවල්. මම ඒ කියන්නේ දේවල් ඒ කියන්නේ මම එහෙම give up කරන කෙනෙක්. ලේසියෙන් දේවල් අතාරින කෙනෙක් නෙමෙයි. නමුත් අර give up කරන කෙනෙක් නෙමෙයි. මට වැරදුනා අයියෝ මං ආයි try කරන්නේ. අයියෝ මං ආයි කරන්නේ. අර එහෙම negative feeling එකේ ඉඳගෙන අර නිකන් give up කරන ජීවිතේ give up කරන එහෙම જાතිය කෙනෙක් නෙමෙයි. මං full අර positive mindset එකක ඉන්න කෙනෙක්. ඒකින්ද මේ එහෙම අර ආයි කරන්නේ නැහැ කියලා එකක් නැහැ. ඉතින් මෝඩකමක් වුණත් ඉතින් ආයි කරනවා. පොඩ්ඩක් ඒකේ පාඩම් ටිකක් ඉගෙනගෙන. ඔය ජීවිතේ ආදරේදී වුණත් එහෙමනේ. එහෙමද? මන් දන්නේ නැහැ. හරි හරි. ඔය ජීවිතේ පටන් ගත්තේ කොතනින්ද? මං හිතන්නේ මං ජීවිතේ පටන් ගත්තේ ඇත්තටම මම දැන් ශේෂ්ත්‍රයට එන්න කලින් මම ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ 2012 දී වගේ 2012 11 දී වගේ මම ශේෂ්ත්‍රයට එන්න කලින් මගේ ලෝකේ හිටියේ අම්මයි තාත්තයි මං විතරයි. එතකොට මම ඉස්කෝලේ ගියා. මම හරි ලෝකේ කියන්නේ හරි සුන්දරයි. ලෝකේ ඉන්න මිනිස්සු හරි සුන්දරයි. හැමෝම ඉන්නේ හරි ආදරණීයයි. හැමෝම මේ දේවල් කියන්නේ කරන්නේ ඇත්තට. අර පොඩි මගේ ලෝකේ හරි ඒ කියන්නේ අර සමාජය කියන්නේ හරි හොඳ කියන්නේ හරි හොඳ මිනිස්සු ඉන්නේ. හැමෝම හරි හොඳයි. එතකොට කවුරුත් Tamanට වැරද්දක් කරන්නේ නැහැ කියලා වගේ මේ එහෙම මයින්ඩ්සෙට් එකක හිටපු කෙනෙක්. හැබැයි මම සමාජය ගැන තේරුම් ගන්න, මිනිස්සු ගැන තේරුම් ගන්න සහ මම කියන පුද්ගලයා ගැන තේරුම් ගන්න මට දැනෙන විදිහට මම මේක කියලා තියෙනවා. මේ කියන්නේ රේනන්දලටත් කියලා තියෙනවා. මම මගේ ජීවිතය ඇත්තටම පටන් ගන්න මේ සිනමාවට මේ කලාවට පය තිබ්බට පස්සේ. එතකොට මගේ රංගන ජීවිතේ මම ඉගෙන ගන්න පටන් ගන්නෙත් සිරිපැරකුම් නිර්මාණය හරහා. ජීවිතය ගැන මම ඉගෙන ගන්න පටන් ගන්නෙත් සිරිපැරකුම් නිර්මාණය හරහා. ඉතින් එතකොට මම මගේ ජීවිතේ පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් 2012 සැප්තැම්බර් 22 සිරිපැරකුම් චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නට පස්සේ. ජීවිතේ තනි වුණාද තනි වෙන්න වුණාද? ජීවිතේ මම හිතනවා මං තනි වෙලා නැහැ. හැබැයි මං තනිකමට කැමතියි. ඒ කියන්නේ මට තනිකම කියන්නේ ඒක අර alone but not lonely. ඒ කියන්නේ මම ඇත්තම කතාව අපිට අපි විතරයි. Tamanට Taman විතරයි. අර ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. එතකොට තනිකම කියන්නේ ඒ කියන්නේ අපි තනිකම ගැන අපි ඕනවට වඩා ඔලුවට දාගෙන තනිකමක ඉන්නේ. මට කවුරුත් නෑ. මට ඇයි නැත්තේ එහෙම කියලා එක මයින්ඩ්සෙට් එකක හිටියොත් එහෙම තනිකම දැනෙනවා වැඩි. සහ සමහරක් විට ගොඩාක් මිනිස්සු එක්ක ඉඳලත් තනිකම දැනෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි Tamanට ආදරය කරනවා නම් තමන් එක්ක කම්ෆර්ටබල් නම් Tamanට පුළුවන් නම් තමන් එක්ක මේ ජීවිතේ තියෙන සුන්දර අසුන්දර හැම දෙයකටම මූණ දීලා ජීවිතේ ගෙවන්න මං හිතන්නේ එතන තනිකමක් තියෙනවා කියලා. ඉතින් මට මගේ ජීවිතේ හැමතිස්සෙම මම ෆිසිකලි ගත්තොත් ඒ කියන්නේ මගේ දෙමව්පියෝ මට නැති වෙනවා. මගේ අම්මා තාත්තා මගේ ජීවිතෙන් ෆිසිකලි නැති වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බොඩි එකක් නැහැ නේද? දැන් ලොකු නැන්ද ගත්තොත් ෆිසිකලි මට එයා නැති වෙනවා. හැබැයි මගේ හිතේ ඉන්නවා. එතකොට ඒකත් එක්ක නැති වුණා කියන්න බෑ. හැබැයි මම දැන් මේ ඉන්න සිටුේෂන් එක ඇතුලේ මම මේ ඉන්න ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ මගේ වටේ පිටාවේ ඉන්න මිනිස්සු සහ මම මේ ඉන්න අවස්ථාවේදී මං හිතන්නේ මට එහෙම තනිකමක් කියන දේ අර තනි වුණා කියලා.
හැබැයි ඊට එහා මං තනියෙන් හිතනකොට මම හිතනවා මං ගොඩක් මට දේවල් කියන්නේ මාව මං ඉස්සරහට අරන් යනවා කියලා. ඉතින් එතකොට ඒක අර තනිකම කියන දේ ගත්තාම ඒක නෙගටිව් විදිහට නැතුව පොසිටිව් විදිහට තනියම දෙයක් කරන්න පුළුවන් කියන එක. මං හිතන්නේ ඒක හැම කෙනෙක්ටම විශේෂයෙන්ම කියන්නේ ගෑනු ළමෙක්ට තියෙන්න ඕන එකක්. ඒ කියන්නේ මම මේ ෆෙමිනිසම් ගැන කතා කරනවවත් නැත්නම් ගෑනු අපිට ඕන දෙයක් කරත හැකි කියනවත් එහෙම නෙමෙයි. හැබැයි අපිට ජීවිතේ තනියෙන් දෙයකට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහේ මයින්ඩ්සෙට් එකක් අපේ මනස සහ අපේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ මොන වෙලාවේ මොන දේ සිද්ධ වෙයිද කියලා ජීවිතේ. ඒ වගේම තමයි අපි ඒ වගේ දේවල් වලට අපිට ඕන කරන දේවල් තියෙනවා. කියන්නේ අපි අධ්‍යාපනය, අපි රස්සාවක් කරනවා නම් අපි හම්බ කරන විදිහක්. එතකොට අපිට තනියෙන් උනත් ජීවත් වෙන්න පුළුවන් විදිහ. හැබැයි එහෙමයි කියලා අපිට පිරිමි ඕනේ නැහැ. පිරිමි කියන අය මෙහෙමයි අරමයි කියලා පිරිමින්ට බැන අර ඒක නෙමෙයි මම කියන්නේ. එතන නෙමෙයි ෆෙමිනිසම් කැල්ල තියෙන්නේ. එතන නෙමෙයි අර කාන්තාවක් වීමේ අපි තනියෙන් දෙයක් කරනවා කියන එකේ හරි දේ තියෙන එතන නෙමෙයි. කියන්නේ පිරිමින්ට බහින එක නෙමෙයි. හැබැයි අර තනියම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒකෙන් අර ලොකුකම අරගෙන අපිට මොකෙක්වත් ඕනේ නැහැ. අපි තනි හැමදේම කරගන්නවා කියන තැන නෙමෙයි. ඉතින් ඒකත් එක්ක මං හිතනවා අර ඕනම කෙනෙක් එක මිනිස්සෙක් විදිහට පිරිමියට ගැහැණියට හැමෝටම පොදු අදාළ දෙයක් අපිට පුළුවන් වෙනවනේ අපේ ජීවිතේ තනියෙන් දෙයක් කරගන්න. විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද? විවාහ වෙනවා නම් මොනවද බලන්නේ එහෙම? අදහසක් ඇත්තෙත් නැත්තෙත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් මම කොයිම වෙලාවකත් දැන් ඇත්තම කතාව ඔය වගේ දේවල් මම දන්නේ ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. හැබැයි මේ මගේ ජීවිතේ ප්‍රයොරිටි ලිස්ට් එකක් කියලා තියෙනවානේ. අපිට අවශ්‍ය දේවල් මේ දේවල් මට කරන්න ඕනේ කියලා. ඒ ලිස්ට් එකේ එහෙම උඩින්ම තියෙන දෙයක් නෙමෙයි. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ කියන්නේ මමත් තාම ජීවිතේට මුහුණ දෙන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. ඒතකොට මමත් තාම මගේ ජීවිතේ වෙච්ච වෙනස්කම් එක්ක මම කොහොමද දේවල් කරන්නේ සහ එතනින් එහාට මම කියන පුද්ගලයාව ගොඩනගා ගන්න ඕනේ. ඔය කියන ගොඩක් කතන්දර දේවල් මගේ ඔළුවේ වැඩ කරනවා. ඉතින් එතකොට එහෙම මම විවාහ වෙන්න ඕනේ, මගේ වයස යනවා, මං මෙහෙමයි අරකයි කියලා දැන් ගොඩක් අය කියනවා එහෙම මං ගැන මට ආදරේ කරන මිනිස්සු මගේ වටේ ඉන්න අය එහෙම කියනවා. හැබැයි එහෙමයි කියලා ඒක මගේ ලොකුවට ඔළුවේ නැහැ. කියන්නේ ඒක මස්ට් එකක් නෙමෙයි අනිවාර්යෙන්ම වෙන්න ඕනේ කියලා. ඒක වෙන්න තියෙනවා නම් ජීවිතේ ඒක වෙයි. ඒක අපි ජීවිතේ අපේ වටේ කැරකෙන මිනිස්සුන්ගෙන් කවුරු හරි එහෙම මොකක් හරි දෙයක් සිද්ධ වෙලා ඒක එතනින් එහාට සිද්ධ වෙන්න තියෙනවා නම් ඒ වගේ ස්ටෙප් එකකට ජීවිතේ යන්න තියෙනවා නම් මගේ ලයිෆ් එකේ ඒක වෙයි. එහෙම මිසක් මම අර ප්ලෑන් කරලා හරි ඕකේ මෙහෙම වෙනවා මම මේ වෙද්දි ඇත්තම කතාව මම අවුරුදු 25 දී විතර බඳිනවා කියලා තමයි හිතන් හිටියේ. يعني අවුරුදු 25 පහු වෙලා දැන් ගොඩක් කල්. ඉතින් ඒකත් එක්ක මේ එහෙම නෑ. ඉතින් ඒක අපේ ජීවිතේ අපිට එන විදිහට සහ මම එහෙම බලෙන් අර මේක මෙහෙම වෙන්න ඕනේ කියලා එහෙම අර මගේ ලයිෆ් එක මම ගොඩක් ප්ලෑන් කරලා ඒක විය යුතුයි කියලා එකක් නැහැ. ඒක වෙන්න දීලා එහෙම ඒකත් එක්ක ජීවිතේ යනවා. මේ ඉතින් වෙන්න තියෙන කාලෙක දේවල් සිද්ධ වෙයි. වෙන්න තියෙන දේ තමයි වෙන්නේ අවසානයේ. ජීවිතේ මහන්සි මට දැන් ඇති කියලා හිතන අවස්ථාවක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. ඒක තමයි ඒ කාලේ තමයි මං අර නිහඬව හිටපු කාලයක් තියෙන. ඒ කියන්නේ මට ජීවිතේ ආපු ප්‍රශ්නත් එක්ක ඒවට මුහුණ දෙමින් ඉන්නද්දි මට දැන් මහන්සි මට අතරින්න ඕනේ කියලා හිතච්ච ගොඩක් තැන් තිබුණා. හැබැයි ඒ අතරිනවා ජීවිතය අතරින් හිතුණු තැන් ජීවිතය අතරින් හිතුණු තැන් ජීවිතේ මහන්සි කියලා හිතුණු තැන් ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතුණු තැන් ගොඩක් තිබුණා නැතුව නෙමෙයි. එහෙම අපිට හිතනවා. ඉතින් අදට සමහරක් වෙලාවට මොකක් හරි හිතුවේ නැති විදිහට අනපේක්ෂිත විදිහට දුකක් හරි ප්‍රශ්නයක් හරි ආවම ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන තැන් තියෙනවා. හැබැයි ඒක තමයි දැන් මං කොච්චර ලොකු කතා කිව්වා වුණත් එහෙම හිතන. මොකද අපි මිනිස්සුයෝනේ. අපි ජීවිතේ අපි මේ අරගෙන එනකොට අපි දේවල් ඉගෙනගෙන ඔල්රෙඩි දැනගෙන එනවා නෙමෙයි. හැබැයි අපි මේ ජීවිතේට මුහුණ දීමින් පවතිනකොට තමයි අපි ට්‍රේන් වෙන්න ගන්නේ. අපි පොඩ පුරුදු වෙන්න ගන්නේ. අර බුද්ධ දර්ශනයේ කියලා දීලා තියෙන දේ ගැන ඒ පැත්තට අපි දේවල් තේරුම් ගන්න සහ ට්‍රේන් වෙන්න ගන්නේ මේකත් එක්ක යන ගම. ඉතින් දේවල් වලට මුහුණ දෙන ගම. ඉතින් ඒක නිසා මේ එහෙම අතරින් හැබැයි මෙහෙමයි. මම දන්නේ ඒක මගේ අම්මගෙන් තාත්තගෙන් මගේ නැන්දගෙන් මට ආපු දෙයක්ද කියලා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව පොඩි කාලේ ඉඳන් දැකලා ඒගොල්ලෝ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දුන්නු විදිහ දැකලා සමහරක් විට මගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එකේ ඒක තියෙනවා ඇති.
ඒ කියන්නේ මම එහෙම ලේසියෙන් දේවල් අතහරින කෙනෙක් නෙමෙයි. මම ඔයාලට මුලින් ප්‍රශ්නෙදිත් කිව්වේ. ඒ කියන්නේ මම එහෙම අර ඇති දැන් මට මහන්සි කියලා මං හිතයි. මං අඩයි, මං දුක් වෙයි. හැබැයි ඊට පස්සේ පහුවෙන්ද ආයෙත් නැගිටිනවා. ඉතින් එහෙම ලේසියෙන් වැටෙන කෙනෙක් නෙමෙයි මම. ඉතින් ඔය එන ජීවිතේ යන ප්‍රශ්න වලට මුහුණ දීගෙන, අභියෝග වලට මුහුණ දීගෙන ජීවිතේ අරන් යනවා. ආදරේ නිසා ජීවිතේ වැටුණ තැන් තියෙනවද? අනිවාර්යෙන්ම තියෙනවා මම ලේකනේ මෙහෙම වෙලා තියෙන දේ. ඉතින් ඇත්ත ඒ කියන්නේ එහෙම තමයි. ඒ කියන්නේ ඔය ඔක්කොම එක ගොඩේ යන දේවල්. ඒ කියන්නේ අපිට කිසිම දේවල් කන්ෆර්ම් පිට මේක ෂුවර් එකට මෙහෙම වෙනවා. මෙයා තමයි මගේ ජීවිතේ සදාකාලිකව ඉන්නේ. මෙහෙම තමයි වෙන්නේ කියලා අපිට ෂුවර් කරන්න බෑ කිසිම දෙයක් ජීවිතේ. එතකොට මම රැවටිච්ච තැන් තියෙනවා. ආදරේ නිසා දුක් විඳපු තැන් තියෙනවා. ආදරේ නිසා කියන්නේ මගේ ජීවිතේ මගේ හැමදේම මට අතරින්න වෙයිදෝ කියලා හිතන තැන් තියෙනවා. විශේෂයෙන් මම ලොකුවටම ආදරේ කරන්නේ මගේ මේ රංගනයට, මගේ රැකියාවට, මගේ මේ ශේෂ්ත්‍රයේ මේ කලාවට. ඉතින් එතකොට ඒ වගේ දේවල් මට අතරින්න වෙයිද එහෙම කියලා හිතච්ච තැන් තියෙනවා ආදරේ නිසා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අර මානසික නිදහස කියන දේ නැති වෙච්ච ගොඩක් තැන් තියෙනවා ආදරේදී. හැබැයි මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ විදිහට මූණ දීගෙන ජීවිතේ එනකොට අනිවාර්යයෙන්ම මානසික නිදහස කියන දේ තමයි අංක 1. එතකොට අපි කෙනෙක්ට ආදරය කරනවා නම්, කෙනෙක් අපේ ජීවිතේ ඉන්නවා නම්, කෙනෙක් එක්ක ජීවිතේ අපි ගත කරනවා කියන තීරණයකට එනවා නම්, හරි ඕනම දෙයකදී රිලේෂන්ෂිප් එකක ඉන්නවනම් මානසික නිදහස කියන දේ 1. ඊට පස්සේ එතනින් එහාට විශ්වාසය තියෙන්න ඕනේ. විශ්වාසය පවත්වන්න ඕනේ. කියන්නේ අනිත් කෙනාගේ විශ්වාසය කොච්චරුණත් තව කෙනෙක්ගේ විශ්වාසයක් නෑ. මම ආදරය කරනවා නම් කෙනෙක්ට මං එයා ගැන විශ්වාස කරනවා නේ. එයා මාව රවට්ටන එකක් නෑ. එයා මට බොරු කරන එකක් නෑ එහෙම කියන. ඒතකොට ඒ වගේම තමයි පෙරලා එයාගේ විශ්වාසයත් මගේ අතේ තියෙන. ඒතකොට මමත් ඒක දැනගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් හේතු වෙනවා ආදරේ. ලස්සන ආදර කතාවක් හැදෙන්න. ඉතින් හැබැයි ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපි ජීවිතේ තියෙන නොගැලපීම් නිසා හෝ අර මං කිව්ව විදිහට විශ්වාසය ඒ විදිහට තියාගෙන ගියපු නැති නිසා හෝ අර බොරු කරා අරක වංචා කරා ඔහොම කියන්නේ. ඉතින් අර එතකොට ඒ වගේ දේවල් නිසා ආදරය ගැන වෙනස් විදිහට හිතන්න මට පුරුදු වුණා මං කාලයක් යද්දි. හැබැයි දැන් ගොඩක් තේරුම් අරන් තියෙනවා මානසික නිදහස කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සහ තව කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරලා ඉන්නවා. අපි අපිට ආදරය කරනවා නම් අපි කොයිම වෙලාවකවත් කැමති වෙන්නේ තව කෙනෙක් තමන්ව රිද්දනවටනේ. එතකොට අපිට පුළුවන් මේ වෙනුවෙන් තීරණ ගන්න. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම මාව අංක 1 කරගෙන තියෙන්නේ ඒකයි. ඉතින් මට ආදරේ. ඊට පස්සේ මගේ ජීවිතේදී මං ආදරේ කරොත් කවදා හරි දවසක කෙනෙක් මගේ ජීවිතේට ඒ විදිහට ආවොත් ඒකෙනා මගේ ජීවිතේ ලස්සන කරන්න ආපු තවත් කෙනෙක් විදිහට මිසක් අර එයා මත මගේ ඔක්කොම රිස්පොන්සිබිලිටි එක තියලා මාව බලා ගන්න ඕනේ, මට මේ කන්න අඳින්න දෙන්න ඕනේ, මට අර මෙහෙම කියලා ලොකු රිස්පොන්සිබිලිටි එකක් දීලා ලොකු බරක් දෙන එක නෙමෙයි. එතනින් එහාට අර අපි දෙන්න එකතු වෙලා පාර්ට්නර්ෂිප් එකක් විදිහට අපි දෙන්න එකතු වෙලා ලස්සන ගමනක් යන ටීම් වර්ක් එකක් විදිහට ගමනක් යන බලාපොරොත්තු තමයි මගේ තියෙන්නේ. මොකක්ද ඇත්ත ආදරේ කියන්නේ? ඇත්ත ආදරේ කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙනවා ඒක. මට අනුව ඇත්ත ආදරේ කියන්නේ ඉතින් මං හිතන්නේ ඔතනදී මං ගොඩක් වෙලා ඒක පැහැදිලි කරා කියවුණා. ඒ කියන්නේ මට මගේ විදිහට ඇත්ත ආදරේ කියලා කියන්නේ මානසික නිදහස සහ අර ඒ කියන්නේ අපිට ආදරේ කියන දේ විවිධ ක්‍රම වලින් හම්බ වෙනවා. අපිට සමහරක් වෙලාවට කියන්නේ අම්මා තාත්තගෙන් හම්බ වෙනවා, නෑදෑයින්ගෙන් හම්බ වෙනවා, යාළු යෙලියන්ගෙන් හම්බ වෙනවා, සහෝදර සහෝදරියන්ගෙන් හම්බ වෙනවා. ආදරේ කියන දේ අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් කොච්චරුණත් මේ ආදරේ මේ හැම තැනම තියෙනවා. එහෙම තමයි මම ආදරේ දිහා දකින්නේ. කියන්නේ මිනිස්සෙක් කියන්නේ බල්ලෙක්ට පූසෙක්ට ආදරය කරන්න පුළුවන් අපිටනේ. ඒ වගේ ආදරේ කියන දේ මේ හැමතැනම තියෙනවා. හැබැයි ඉතින් ඔතනදී අපි විශේෂ ආදරයකටත් එකතු වෙනවා. ඒ කියන්නේ ඒ විශේෂ තව ඒ කියන්නේ ඔය සාමාන්‍ය දේවල් වලට වඩා එහා ගියපු වෙනස් විදිහේ ආදරයක් ඇති වෙනවා. ආදරයක් ලැබෙනවා. ඉතින් ආදරේ කියන එක ඔය හැම දෙයකටම වඩා කියන්නේ දැන් කාලයක් තිබුණා මම වුණත් හිතපු ආදරේ කියන්නේ තෑගි භෝග හම්බෙන එකට good morning good night messages වලට එහෙම නැත්නම් ආදරේ කියන්නේ මෙහිම අල්ලගෙන වෙන කාවත් ආශ්‍රය කරන්නේ නැතුව මං විතරයි මට එයා විතරයි එයා මට විතරයි කියන විදිහට ඔහොම කාලෙන් කාලෙට ආදරේ කියන්නේ මොකද්ද කියන එකේ ඩෙෆිනිෂන් එක වෙනස් වුණා. හැබැයි දැන් මං තේරුම් අරන් තියෙන එක තමයි
ආදරේදී ගොඩක්ම වෙලාවට තියෙන්නේ හරි ඒ කියන්නේ අනිත් කෙනාට එයා වෙන්න ඉඩ දීලා ඒ කෙනාට එයාගේ නිදහසක් දීලා අර මං කිව්වේ ඒක පාර්ට්නර්ෂිප් එකක් වගේ. නීති රීති දාගෙන ඔයා මෙහෙමයි ඉන්න ඕනේ. ඔය මං කැමති විදිහ මෙහෙමයි. ඔයා මේ විදිහට හිටියේ නැත්තම් කියලා නෙමෙයි. අපිට මොන හරි යාගේ අතින් වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද කියලා දෙන්න පුළුවන්. ඔයා මෙහෙම කරොත් ඔයාට මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා. හැබැයි එතනින් එහාට මෙහෙම බලෙන් අල්ලගෙන ඉන්න එකක් නෙමෙයි ආදරේ කියන්නේ. එතන මං හිතන්නේ ලෝභකමක් මිසක් ආදරයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් එතකොට අර අනිත් කෙනා ජීවිතේ ලස්සන තැනකට යනවා දකින්න එකත් එක්ක අපේ ජීවිතෙත් අපි ලස්සනට අරන් යන තැනදී මං හිතනවා අපේ ජීවිතෙත් ලස්සන වෙනවා නම් තව කෙනෙක් අපේ ජීවිතයට ආවට පස්සේ අපේ ජීවිතේ තව ලස්සන වෙනවා නම් එතන මං හිතනවා සුන්දර ආදරයක් තියෙනවා කියලා. හොඳයි සෙනාලි මං ඔයාලට දැන් අවස්ථාව දෙනවා බලන්න ප්‍රේක්ෂකයන්ට කැමති දෙයක් නිදහසේ කතා කරන්න පුළුවන්. කැමති දෙයක් නිදහසේ කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි කාලෙත් පොඩ්ඩයිනේ තියෙන්නේ. ඉතින් ඇතරම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මම වැටිච්ච ගොඩක් තැන්වලදී මාව දිරමත් කළේ මාව ආයෙත් මම හිතුවාම මේ ශේෂ්ත්‍රයෙන් අයින් වෙනවා මම මේවා අතාරිනවා කියලා හිතුවාම ගොඩක් වෙලාවට මාව වචනකින් හරි කියන්නේ කමෙන්ට් එකකින් හරි මොටිවේට් කරේ සහ හම්බ වුණාම මුණ ගැහුණාම ඇයි මිස් දැන් ඇඩ් කරන්නේ නැත්තේ ඔයා ආයි ඇඩ් කරන්නකෝ අපි හරි ආසයි ඔයාට කියලා එහෙම වචනකින් හරි දිරිමත් කරේ මගේ ප්‍රේක්ෂකයෝ මාව. ඉතින් මං වැටිච්ච හැම වෙලාවකම මට හිතුනේ නෑ මම මේක ගිව් අප් කරන්නේ නෑ මම මේක දිගටම කරගෙන යනවා කියලා හිතුනේම මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයා නිසා. සහ මුලින් ඉඳන්ම මම හිතන දෙයක් තමයි සිරිපැරකුම් චිත්‍රපටයේ සිට නාටකංකාරයෝ දක්වා මාව මෙතෙක් දුර අරගෙන ආවේ මෙච්චර අවුරුදු ගාණක් අරන් ආවේ ප්‍රේක්ෂකයෝ. මොකද කවදාවත් මාව අමතක කළේ නැහැ. හැමදාම මේගොල්ලෝ ඒ තිබ්බ ආදරේ අර කාලයකට විතරක් ඇවිල්ලා රැල්ලට ආදරේ කළා නැති වුණ ආදරයක් නෙමෙයි. මේ අවුරුදු 13ටම 12ටම 13ටම මේ ආදරේ මේ විදිහට තිබුණා. අදටත් සමාකලට මට මුල්ම ෆෑන් තාමත් කතා කරනවා මැසේජ් කරනවා. ඉතින් ඒක හරි ආදරණීයයි. ඒක හරි මාර ඒ කියන්නේ ඒක පියෝ සහ මාර දෙයක් එක මට wow feeling මට තියෙනවා. ඉතින් ඒ හැම දිරිමත් කිරීමකටම බොහොමත්ම ස්තුතියි. ඉතින් ඉදිරියේදී මම හිතනවා ඔයගොල්ලෝ මේ මට දක්වන ආදරේ පෙරලා මට ඔයගොල්ලන්ට දක්වන්න මගේ නිර්මාණ හරහා පුළුවන් වෙයි කියලා. මේකට මට කෙටි පිළිතුරක් දෙන්න. හැබැයි මම දන්නවා මේකට වට කෙටි පිළිතුරක් දෙන්න බෑ. මේක අමාරු ප්‍රශ්නයක් කියන්නේ. ඒ කියන්නේ මං කතා කරනවා වැඩි කියලා නොකිය කියනවනේ. නෑ මම දන්නවට මේකට කෙටි පිළිතුරක් දෙන්න බෑ. මේක හරි අමාරුයි කියලා. තාත්තා ඔයාගේ ජීවිතේට කොයිතරම්ද? අම්මෝ ඔයා ඒක අන්තිමට කරකවලත් ඇරියානේ. මෙහෙමයි දුවෙක්ට සාමාන්‍යයෙන් කියනවනේ තාත්තා තමයි එයාගේ පළවෙනි ආදරේ කියලා පිරිමි ආදරයක් කියන්නේ. ඉතින් ඒ වගේම මගේ ජීවිතේදීත් මම ආදරේ කියන දේ දැක්කෙත් තාත්තගෙන්. පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක්ට දක්වන ආදරේ කියන්නේ මම මගේ තාත්තා අම්මට තිබ්බ ආදරේ මම දැක්කා. එතකොට එතනින් තමයි මම ආදරේ තේරුම් ගන්නේ. ආදරේ කියන්නේ මෙහෙමයි කියන එක. සහ දුවෙක්ගේ ජීවිතේ වීරයා තාත්තා. ඉතින් මගේ ජීවිතේත් මගේ වීරයා තාත්තා. ඒක අදටත් වෙනස් වෙන්නේ නැහැ. අදටත් සමහරත් තැන්වලදී මම හිර වුණාම කියන්නේ මට කරගන්නේ මොනවද මම මොනවද කරන්නේ මම මේකට මේ ප්‍රශ්නෙට කොහොමද පිළිතුර දෙන්නේ කියලා හිතද්දි මං හිතන්නේ මගේ තාත්තා මොන වගේ පිළිතුරක් මට දෙයිද කියන එක. ඉතින් විශේෂයෙන් මොකද තාත්තා මගේ ජීවිතෙන් නැති වෙනකොට ඒක හරි අනපේක්ෂිතයි. ඒ කියන්නේ මම රෙඩි වෙලා හිටියේ නෑ ඒ දෙයට. සහ මගේ පළවෙනි ජීවිතේ පළවෙනියටම මගෙන් මට නැති වෙලා ගියපු අහිමි වෙලා ගිය මගේ තාත්තා. සහ මම කොයිම වෙලාවකවත් දැක්කේ නැහැ. ඒ කියන්නේ අම්මව ගත්තත් නැන්දව ගත්තත් මට තේරුණා හරි. මේක දැන් මේ පැත්තට යන්නේ. මට මේගොල්ලෝ නැති වෙන්න පුළුවන්. හැබැයි තාත්තව ගත්තාම එහෙම හිතුනේම නැති කෙනෙක්. ඉතින් ඒක නිසා ඔහු තමයි මට මුලින්ම නැති වෙන කෙනා. ඉතින් ඒකත් එක්ක මගේ ජීවිතේ මං හිතන්නේ තාත්තා ඉඳලත් නැතුවත් මගේ ජීවිතේ ගොඩක් දේවල් මට කියලා දුන්නේ තාත්තා. ඉතින් ඉතින් ඒක නිසා මේ හැමතිස්සම මම මොන දේ කරත් මම හිතනවා මොන ප්‍රශ්නේ හිටියත් තාත්තේ මොකද මේකට මං කරන්නේ අම්මේ මොකද මේකට මං කරන්නේ කියලා තමයි මං අහන්නේ. මගේ හිතින්ම අහන්නේ. ඉතින් මට හැමතිස්සම හිතෙන්නේ ඒගොල්ලෝ මගේ ජීවිතේ සෙවණැල්ලක් වෙලා කොහේ හරි ඉඳන් මගේ ජීවිතේ ලස්සනට ගලාගෙන යන විදිහ ගැන සතුටුත් වෙනවා ඇති සහ මට ඒ විදිහට ඒගොල්ලන්ගේ අර කියන ආශිර්වාදෙත් ඇති කියලා මං හිතනවා. හොඳයි ඉතින් බොහොම ස්තුතියි අද මගේ ඉන්ටර්විව් එකට ආවට. ඉතින් බොහොම කාර්යබහුල චරිතයක් බොහොම අමාරුවෙන් අල්ලගත්තේ.
ඉතින් මට සතුටක්වාද මෙම හම්බිච්චක මට මේ ඉන්ටවිය් එක ගොඩක් දෙවල් කතා කර තව ගොඩක් දෙවල් කතා කරන්න මට තිබ හැබැයි කාල වෙලා පිළිබඳ ප්‍රශ්නෙත් එක් මතර නවත්තනවා මං වාට විශ්කරනවා බලාපොත්තුනි ජීවිතය ඉදිරම ලැබෙන්ඩි කියලා වගේ හොඳ චරිත කරන්න හොඳ විධ චරිත කරල වගේ ගම නිසරටයන් ලැබෙන්ඩි කියලත් ප්‍රාර්ථනා කරනවාගේ පුද්ගලි ජීවිතත් ෘතිය ජීවිත දෙකම සාර්ථක වැඩි කලෙතිම ප්‍රාර්ථනා කරනවා තැංකව බොහොම ස්තුති